නමෝ බුද්ධාය වාසනාවන්ත සදහැවත් පින්වතුනේ සංසිඳීමෙන් ජීවිතය ගත කරන්න ලැබෙනවා කියන එක මේ ජීවිතයට හරි පහසුවක්. නමුත් බොහෝ දෙනෙකුගේ ජීවිත ගත වෙන්නේ කිසි සංසිඳීමක් නැතුව. මහා වෙහෙසකර ගිනිගන්න අපහසුතාවයෙන් ගත කරන ජීවිත තමයි ගොඩාක් තියෙන්නේ. මිනිස්සු සංසිඳීමක් උදෙසා ධන සම්පත් වස්තු හොයනවා. හැබැයි ඉතින් ධන සම්පත් වස්තු කොච්චර හෙව්වත් ඒ කිසිවකින් අර සංසිඳීම කියන එක ඇති කරලා දෙන්නේ. සංසිඳීම ඇති වෙනවා. සංසිඳීම උදා කරන ධර්මය ජීවිතේ පුරුදු කළොත්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මුළු ජීවිතේම සංසිඳීමට පත් කරගත්තා. අස්වැසිල්ලට පත් කරගත්තා. අසත්තෝසෝ භගවා භාග්‍යතුන් වහන්සේ අස්වැසිල්ලට පත් වුණා. අස්සත්තාය ධම්මං දේසේති ඊතාම අනුකම්පාවෙන් අනිත් අයටත් අස්වැසිල්ල උදෙසා සංසිඳීම උදෙසා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අද අපි මේ ශ්‍රවණය කරන්නේ එහෙම සංසිඳීම ඇති කරන උතුම් බණ පදයක්. අපගේ මහා කරුණික බුදුරජුන්ට নমස්කාර වේවා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දාණය ගණේපල්ල තැලිගම පදිංචිව සිට මින් වර්ෂ 8කට ඉහතදී පරලෝක ප්‍රාප්ත ඥානලතා පතිරණ ආදරණීය මෑණියන්ට පරලෝ සැප උදෙසා පින් අනුමෝදන් කරන්ට පින්වත් ජී.එල්. කරුණාරත්න ස්වාමි පුරුෂයත් හසිත මේලක පුතාත් සනුරි කරුණාරත්න දුවත් පියුමි දේශිකා දූත් නිපුණි තාරුකා දූ සහ අසංක රණතුංග පුතා ඇතුළු පවුලේ සියලු දෙනා ධර්ම දාන පිනාද කරන්නේ. උතුම් බණ පදය අහන්න පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරීම අගනා ගාථාවක්. ධම්මපදයේ මේ ගාථාව තියෙන්නේ. අක්කොච්චි මං අවධී මං අජිනී මං අහාසිමේ යේ තං උපනයිහන්ති වේරං තේසං න සම්මති. බලන්න ඒකේ අර්ථය. අක්කොච්චි මං මේ කෙනා මට බැන වැදුනා. හවල මට බැන්නා. ওই පුද්ගලයා මට බැනපු කෙනෙක්. අවධී මං ওই පුද්ගලයා මට පහර දුන්නා. මට ගැහුවා අසවල් තැනේදී. අජිනී මං ওই පුද්ගලයා මාව පැරැද්දුවා. මාව පරාජය කරලා ওই පුද්ගලයා එදා මේ මට වෙහෙස දුන්නා. මගේ හිත රිද්දෙව්වා මාව පරද්දලා. අහාසිමේ මට ලැබෙන්න තියෙන දේ ওই පුද්ගලයා උදුරගත්තා. යම් කිසි කෙනෙක් ඔහොම ඉවුවනම් කල්පනා කර කර ඉන්නේ. අහවලා මට බැන්නා. අහවලා මට පහර දුන්නා. මාව පැරැද්දුවා. මාසන්තක දේ උදුරගත්තා කී ඔහොම හිත හිත ඉන්නවා නම් ඒ කල්පනාව නම් එයාගේ අභ්‍යන්තරයේ නිතර වැඩ කරන්නේ. ඒතං උපනයිහන්ති ඔහොම හිතද්දී වේරං තේසං නසම්මති එයාගේ වෛරයම වැඩෙන්න පටන් ගන්නවා. සංසිඳීමක් නැන්නේ. ඒ සංසිඳීම නැති වුණේ මොකක් නිසාද? යම් උවමනා නැති සිදුවීමක් ආයෙත් අල්ලන් ඉදීම නිසා. මේ ජීවිතයේ තියෙනවා පින්වතුනි. හිතකින් යමක් නැවත නැවත හිතනකොට සංසිඳෙන හිතුවිලිත් තියෙනවා. හිතකින් යමක් නැවත නැවත හිතනකොට ගිනි ගන්න මේ හිතුවිලිත් තියෙනවා. දැන් ඔබ හිතන්න. ආවලා මට බැන්නා කියලා නැවත නැවත හිතනකොට සංසිඳීමක්ද එන්නේ?
තව ගින්න වැඩිමක් දෙන්නේ. ගින්න වැඩෙනවා. මේක පාරක් සිද්ධ වෙච්ච එක. ඒක පාරක් සිද්ධ වෙච්ච එක ආය කල්පනා කරනවා මට බැන්න ආසවල් තැනේදී මට බැන්නේ. බයිනකොට මූණ තිබ්බේ මෙහෙම මට හොඳට මතකයි. ඇඳන් හිටියේ මේවා මට හොඳට මතකයි. අර ආසවල් සිද්ධියට මට බැන්නේ. එහෙම අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලාගෙන ඉන්න තාක් එයා සමහරවිට රස්සා කරනවා. එයා තමන්ගේ account එකේ සල්ලි එකතු කරනවා. සමහරට එයා අලුතින් හොඳ වාහන ගන්නවා. ලස්සන ඇඳුම් අඳිනවා. මේකප් දානවා. එයා ওই මොන දේයින් ජීවිතේ දියුණු කරගත්තා සංසිඳීමක් නැහැ. ඇයි? සංසිඳීම පැහැර ගන්න හිතුවිල්ල එයාගේ ළඟ තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ හිතන කලාවේ දෝෂයකින්මයි අපේ ජීවිතය ඇතුලේ තියෙන සංසිඳීම නැති වෙලා යන්නේ. නැවත මේ පහුරුගගා හාර අසූචියක් මේ පරීක්ෂා කරනවා වගේ බොහෝ මිනිස්සු ඕන් නැති දේවල් ආපහු කාල් ගන්නවා. එක එක්කෙනයි කෝන්තර එක එක්කෙනා කියපු හිත් පෑරෙන වචන මේක අවස්ථාවලදී හටගත් ওই මතභේදාත්මක කරුණු හින්දා ඇතිවෙච්ච රිදවීම් ඔව්ව මේව අල්ලන් ඉන්නවා. ඊළඟට සමහර සංසිද්ධිවලදී මේ මිනිස්යන්ට එකටම ඉඳලා ටිකක් වෙනස් වෙන තීරණ ගන්න වෙනවා. ආවලා මගේ මේ විශ්වාසය කඩ කළා. ඔය ඒවා මේවා හිත මිනිස්සු අල්ලගෙන ඉන්නවා. සමහරුන්ට තියෙන ඔහොම එකක් නෙමෙයි. තමන් ආදරය කරපු කෙනෙක් ප්‍රිය කරපු කෙනෙක් වෙන් වී ගියා. අපි හිතමු එයා මරණයෙන්ම වෙන් වුණා. එයා ඒක අමතක කරන්නේ නැහැ. එයා ඒකම අල්ලන් ඉන්නවා. අනේ අහවලා මට ආදරය කළා මාව දාලා ගියා. මගෙත් එක සෙනෙහසින් හිටියා. අයියෝ එයාට අකාලේ යන්න වුණානේ. සමහර ගොඩාක් ආදරය කරන කෙනෙක් ගියොත් එහෙම ඒ ලත ඇවුල්ලේ තියෙනවා. ඇයි එයා ගියේ? ඇයි මං යන්නේ නැතුව එයා ගියේ? ලත ඇවිලි. ආදරය කරපු ප්‍රිය කරපු අය මරණයටපත් නොවි ඔන්න ජීවත් වෙලා ඉද්දිම වෙනස් වෙනවා. යම් දේවල් නිසා තරහ මනාපකම් එක්ක වෙනවා. මොනවා හරි දෙයක් ඉතින්. ආපහු ඉතින් අයියෝ මේ මගෙත් එක්ක බොහොම සුහදව හිටපු කෙනා වෙනස් වුණානේ. එයා මාව දාලා ගියානේ. එක්ක එයා මාව වරදවා වටහා ගත්තනේ. අනේක ප්‍රකාර දේ. ඔව්වගේම පටලැවිලා ඉන්නවනම් සංසිඳීමක් කොයින්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. මහණෙනි කෙනෙක් මෙහෙම හිතනවා නම් අකොච්චි මං අවදී මං අජිනී මං අහාසි මේ යේතං න උපනයි හන්ති. එයා මේ කල්පනා රටාව ඇති කරගන්න නැත්තම් අහවලා මට බැන්නා කියලා එයා හිතන්නේ. ඒක කල්පනා කරන්නේ. සමහරට බැනලා යාට හොඳටම බැනලා. හැබැයි බැනපු එක එයා සිහි කරන්නේ. අහවලා මට බැන්නා. එයා සිහි කරන්නේ. එයා බැන්නා කියන එක සිහි නොකරනවා නම් එයා මොකද්ද කරන්න ඇත්තේ? තමන්ට බැනපු කෙනාට එයා කල්ැතුවම සමාව දෙනවා. එයා ඔය මොකක් හරි එකක් නිසානේ බයින්නේ නැත්තේ. ඕක හිතේ තියන් හිටිය කියලා ඇති වැඩේ මොකද්ද? එයා අතහැරලා. අර නොසන්සිඳීම මේ ඇතුලේ පිච්චෙන කෙනා කරන වැරදි දේ මෙයා කරන්නේ. බැනුම් අහලා හැබැයි බැනපුවා සිහි කරන්නේ. කවුරු හරි පහර ගහලා ගහපු ඒවා එයා සිහි කරන්නේ. කාගෙන් හරි පරාජයට ලක් වෙලා සමාලාවට Tamanට අසාධාරණකම් වෙලා එයා ඒව මතක් කර පැහැවින්නේ. අසවලා මාසාන්තක දේ පැහැරගත්තා කියලා එයා ඒව සිහි කරගෙන ඉන්නේ. ඒ ටික එයා අතහැරලා. සමාව දීමෙන් උපේක්ෂාවටපත් වීමෙන් අතහැරලා. තමන් ආදරය කරන අය වෙන් වෙලා ගියා කියලා ඒක මතක් කර ඒකෙම හැපි ඉන්නේ. අතහැරලා. ඒක හිතින් අතහැරීම නිසා වේරං තේසු උපසම්මතිය පමණකින්ම වෛරය කියන කරුණ සංසිඳලා යනවා. වෛරයක් නෑ එතන.
වෛර කරන්නේ මේ මේවා මතක් කර කර පැහැව පැහැව හිටියොන්නේ. අතහැරලා. බලන්න වෛරයේ තියෙන නොසන්සිඳීම සුවපත් කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ වදාළා නේ. වෛරය ඇති වෙන විදිහට හිතන්න එපා. අපේ ජීවිතේ නොසන්සිඳීමක් හටගන්නවා ශෝකේ නිසා. ඒ ශෝකේ උපදින්නේ මොකක් හින්දාද? ශෝකේ ඇති වෙන විදිහට හිතීමෙන් හින්දා. අපි ශෝකේ ඇති වෙන විදිහට හිතන්නේ නැත්තම් සංසිඳෙනවා. සමහරු ජීවිතේ ආපහු හැරි හැරි බල බල තැවෙනවා. අයියෝ මට මෙහෙම වැරදුනා. මෙහෙම වුණා මගෙන්. එතකොට තැවිල්ල කියන අපහසුතාවේ නොසන්සිඳීම වෙහෙස එයාට එනවා. ඉතින් තැවි තැවි ඉන්නවා. කෙන්දිරි ගගා ඉන්නවා. ඕකෙන් කොහොමද සංසිඳෙන්න මේ ජීවිතේ සංසිඳවා ගත යුත්තේ කොහොමද? පසුතැවිල්ල ඇති වෙන විදිහට හිතන්නේ. අපූරුයි මේ ක්‍රමය. මේ ක්‍රමය ජීවිතයට අරගන්න. මේ ක්‍රමයේ ජීවිතයට අරගන්න. මොකද මේ ක්‍රමවේදය මිනිස්සුගේ ජීවිතේ මේ යම් හොඳ පුහුණුවක් බවට පත් වුණොත් ඒ මිනිස්සු හරි සැපසේ වාසය කරනවා. දැන් අපි හිතමු ගිනි කාෂ්ඨක අවුව පායලා තියෙන වෙලාව. ඒ වෙලාවේ අපි හොද්දට AC කරපු කාමරයක ඉඳලා ඔන්න එළියට බහින්න ලැහැත් වෙනවා. එළියට බහින්න ලැහැත් වෙද්දිම අපිට එනවනේ අර ගිනි රස්නේ 1000 පිච්චෙනවා කියලා තේරෙනවා. ඔන්න එළියට එන්න ආපු ගමන් අපිට වෙනම දැනෙනවා මේ දැවිල්ලකට යප්පා මම යන්න ලැහැත්. දැවෙන්න අකමැති අර ගිනි අවුවේ මේ රත් වෙන්න පිච්චෙන්න අකමැති කෙනා මොකද අඤ්ඤතරා දේවතා බින්ගන්තාය මම ඊට පස්සේ කම්බං දේතවනං මොබාසෙන් වායේන පිච්චෙන තැන හිටියොත් පිච්චෙනවා. දැවෙන තැන හිටියොත් දැවෙන භගවන්තං අභිවාදෙන් වායේකමන්තං අත්තාසී එවනමන්තං දාහේ එන්නේ නැතු සිසිල් තැනකට භගවන්තං ගාථාය අඤ්ඤභාසී මේ හිතේ දාහේ තියාගෙන ඉන්න පුරිසං මයං ඔය දාහේ හටගන්න එකයි දාහේ නැති කරන විදිහයි කියන බුදුරජාණන් වහන්සේ කිං පරා එක වගේම ගාථා දෙක මුකං සුවිජානෝ භවන්ති සුවිජානෝ එක වගේම සංසිද්ධි වලට බඳුන් වෙච්ච දෙන්නේ කාමෝ භවං හෝති ධම්මටි කාපු පරාජයටපත් වෙච්චි ඉතිහෙතං මේ තමන් සන්තක දෙයක් පැහැරගෙන අසාධාරණයට ලක් වෙච්ච දෙන්න ඒ දෙන්නගේ එක්කෙනෙක් නොසංසිඳීම තුළ ඉන්නවා. අනිත් එක්කෙනා සංසිඳීම තුළ ඉන්නවා. සිදුවීම් දෙකම එකයි. හැබැයි එක්කෙනෙක් නොසංසිඳීම අනිත් එක්කෙනා සංසිඳීම තුළ. කොමකින්ද මේ වෙනස හැදුවේ? ඒ දෙදෙනාගේ කල්පනා ඒ දෙදෙනාගේ කල්පනා භගවා කිං පරාභවතු මුකං විදුඩබ කියන ශාක්‍යයා සභාසීලී ඒ වෙනකොට සාමාන්‍යයෙන් 16 හැවිරිදි තරුණයන් ඔය විදුඩබගේ මෑණියෝ වාසනාම තතියෝසෝ පරාභවෝ චතුන්තං පෞලක ඉපදිච්චි ශාක්‍ය දේශේ ඉපදිච්චි ශාක්‍ය රජෙකුට දාව ශාක්‍ය දාසියකම් බෝ සම්බෝන භරතේතං පරා පියාගේ පාර්ශවයෙන් රජෙකුට හැබැයි අම්මගේ පාර්ශවයෙන් දාසි ඇය පෝෂණය වුණේ වැඩුණේ අම්මා ළඟ. ඒ නිසා වාසක කත්තිය ශාක්‍ය රාජකුමාරිකාවක් නෙමෙයි දාසි. නමුත් තාත්තා රජෙක් හින්දා මුසාවාදේන වංචේති තමන්ගේ වාසක කත්තිය දුන්නා රජුව ලවා සැප සම්පත් දුන්නා. හැබැයි ඉතින් අර දාස භාවය තිබමන් භගවාරෝයි ශාක්‍ය දේශ මිනිස්සු කැමති නෑ මේක පාර පිළිගන්නේ. අම්මගේ පැත්තෙන් අපිරිසුදු ඔය අතරේ පසේ නදී කෝසල මහ රජු
අපගේ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හරියට විජානාම රජුරෝ කල්පනා චත්තමෝසෝ කළා මං අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ වංශයත් එක්ක නෑ කමක් හදාගන්න. භවතෝ මුකං ජාතිත්තද්දෝ මන් නෑකමක් හදාගන්න ධනත්තද්දෝ මේ වගේ සුන්දර ශාස්ත්‍රඥ චයෝ වහන්සේ නරෝ සංඥාති සුන්දර ශ්‍රමණයන් වහන්සේ නමකගේ වංශයත් එක්ක තම් පරාභවතෝ මං වගේ රජෙකුට නෑ කමක් තියෙනවා. තං විජානාම එහෙම හිතලා සන්තමෝසෝ මේ පසේනදී කෝසල රජු ශාක්‍ය දේශයට ශාක්‍යයන්ගේ මහරජු මහානාමට පණිවිඩයක් කිව්වා. ඔබේ කුලයෙන් රාජකුමාරිකාවක් ලද්දං මල් ආවාහ කරගෙන ලද්දං තම් පරාභවතෝ මුකං දැන් බලවත් රජෙක් එතකොට ඉල්ලන්නේ ශාක්‍ය ශාක්‍ය රාජකුමාරිකාව. නවමං භගවා බ්‍රූහිකින් පරාභවතෝ මුකං එතකොට ඔන්න මහානාම ශාක්‍ය රජු ශාක්‍ය රාජ සභාව කැඳවලා ඉන්න නිලධාරීන්ගේ අමතිවරුන්ගෙන් අදහස් ගත්තා. අදහස් ගන්නකොට නවමෝසෝ පරාභවෝ දසමං භගවා ශාක්‍යයන්ගේ මාන්නේ දුරු කැමති උනේම නෑ. අන්තිමේ දැන් රාජකුමාරිකාවක් දෙන්න අකමැති වුණොත් එහෙම කෝසල රාජයා කිපෙනවා. කිපුණොත් එහෙම මෙතන මහා යුද්ධයකට පරිසරයි. මේ කුන්නේ තියෙන මාන්නකාරකම කියලා රාජ්‍ය අවසානයේ ඔන්නේ ඒකම තීරණයකට ආවා. එහෙනම් අපි පසේනදී කෝසල රජුරවන්ට දැනගන්න තියෙනවා. ශාක්‍ය රාජකුමාරිකාවක් කියලා වාසව කත්තියව ඉතිතං විජානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමං ශාක්‍ය වංශයට මේ කිලෝටක් කියලා ලක් වෙන්නේ නැහැ. රජුරුවන්ගේ හිත නමනාපයක් කත්ති ජායතේ කුලේ සෝච රංජං පත්‍රති මහේසිකාව භවතෝ මුඛං යේතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සම වාසව කත්තියාව සරණ පාවගත්තට පස්සේ මහරජු ඔය වාසව කත්තියගේ රූප සම්පත්තියෙන් වසඟ වෙලා ඇයව අගමෙහිසි තනතුරට හෝතු සම්බදායේතේන පසේනදී කෝසල රජු නිසා වාසව කත්තියාව හෝතු සම්බදායේතේන දරුවෙක් බිහි කළ පුත්‍රයෙක් එයා තමයි විදුඩබ. විදුඩබ කියන පුත්‍රයාට තමයි දැන් මතු රාජ්‍ය උරුම. ඇයි? රජ්ජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ පුතා. විදුඩබට ඒ වෙනකොට 16යි. විදුඩබ චූටි කාලේ ඉඳලම අම්මාගේ දේශයට ගිහින් නැහැ. අවුරුදු 16 වෙනකොට ඒ වෙනකොට විදුඩබ යුවරාජ පදවි දරලා කෝසලේ. දැන් පිය රජුරුවත් වයසයි. එතකොට විදුඩබ දන්නවා දැන් තව චූටි කාලෙකින් මම මහරජයා බවට පත් වෙනවා. එතකොට මේ ශාක්‍ය දේශයත් එක්ක මේ දැම්මම මගේ යම් ගිහින් දැන ආඳුනගෙන හිතවත්කමක් තියෙන එක හොඳයිනේ. මතු අනාගතේ රජු වුණාට පස්සේ ඒ නිසා යුවරාජ අවදියේදීම අම්මගේ දේශයට යන්න කල්පනා කළා. ඉතින් මෙහෙන් රාජකුමාරයෙක් නෙන්නේ. ඒකට දැනුවත් කළා. දැන් එහෙ ඔක්කොම ලකලා හැස්තිනවා. රාජකුමාරයෙක්ව පිළිගන්න. දැන් රාජකුමාරයාව මේ එකතු කරගෙන යන්න බෑනේ කොහෙවත් මේ ශාක්‍ය දේශයේ තියෙන වෙන කොහෙවත් ශාලාවකට. රාජකුමාරයෙක්ව පිළිගන්න වෙන්නේ රජමාලිගාවේ. රාජකුමාරයෙකුට දෙන්න බෑනේ නිකම් පුටුවක්. රාජකුමාරයෙකුට දෙන්න වෙන්නේ රාජකීය පුටුවක්. ඉතින් විදුඩ වෙනකොට රාජකීය පුටුවක් ලැහැත්ති කරලා කුමාරවරු ශාක්‍ය කුමාරවරු වාඩි වෙන පුටුවක් ලැහැත්ති කරලා සම්පූර්ණයෙන්ම රාජකීය විදිහට ඔක්කොම ලැහැත්ති කළා. විදුඩබට හරි සන්තෝෂයි. ඇවිල්ලා අම්මගේ දේශේ බලලා ශාක්‍යයත් එක්ක සුවහද වෙලා කතා බහ කරලා ඔන්න දැන් විදුඩබ පිටත් වෙලා යනවා. ඒ විදුඩබ පිටත්ව ගියා විතරයි. දැන් එතන උත්සවයක් වගේනේ. රාජකීය උත්සවයක්නේ. මේ රාජකුමාරයෙක් ඇවිත් ගියා කියලා කියන්නේ උත්සව සභාව දැන් අස් කරන්න එපැයි දාස දාසියෝ. එයාලා මේක අස් කරනකොට මේ දාසියන්ගේ හිතේ තිබ්බනේ මහා පුපුරණ ඉරිසියාව.
දාසියන්ගේ හිතේ තිබුණ පුපුරන ඉරිසියාව. ඇයි දැන් මේ වාසභ කත්තියගේ කොල්ලා තමයි මේ ඇවිල්ලා මේ කුමාරවරු වාඩි වෙන පුටුවේ වාඩි වුණේ. අර ඇයන්ගේ තියෙන මහා විරිසියාකාර ඒ ගතිය හින්දා බලන්න විනාශයක් නිර්මාණය වෙච්ච හැටි. මේ දාසියෝ පිරිසිදු කිරි කල අරන් අර විදුඩබ වාලේ වෙලා හිටපු පුටුව හොදන්න ගත්තනේ. මේ අපේ රජකුමාරවරු වාඩි වෙච්චි මේ උතුම් පුටුවේ අර දාසි කොල්ල වාඩි වුණා. හොදපල්ලා මේක හොදපල්ලා කියලා දැන් මේක හොදනවා. ඒක ශාක්‍යයන්ගේම වෙලාව. ඒකද විදුඩබත් එක්ක සමීපෙන් හිටපු විදුඩබගේ විශ්වාසවන්ත සේවකයෙකුට මේ ශාලාවේ කඩුව අමතක වෙලා ගියානේ. තමන්ගේ කඩුව. මගක් යනකොට එකපාර මතක් වුණේ මේ කඩුව ගන්න බැරි වුණා නොවේ. මේ විදුඩබ කුමාරයට කිව්වා මේ කුමරුනි මට කඩුව ගන්න බැරුව ගියා මං ආපහු ඉක්මනින් ගිහලා කඩුව අරන් එන්න. ඉතින් මෙයා හැරිලා ආවා. හැරිලා එනකොට කඩුව ගන්න මෙයා කෙලින්ම ශාලාවට එන්නේ. එද්දි ඇහුණා අර දාස මේ ස්ත්‍රීන් ටික මේ දාසි කොල්ලා වාඩි වෙච්ච පුටුව හොදපල්ලා කී හොදනවා. වාසභ කත්තිය දාසිගේ කොල්ලා ඒක කොහොමද රාජකුමාරයෙක් ඉන්නේ දාස කොල්ලෙක්නේ. මේක ඇහුණා විතරයි. මේ සේවකයා දැන් සාමාන්‍යයෙන් ඔය මේ රජවරු ළඟ සේවා කටයුතු කරන සේවකයෝ බලාගෙන ඉන්නේ අනිත් සේවකයෝ අභිබව රජුරවන්ට කිට්ටු වෙන්නනේ. මේ හොඳ අවස්ථාවක් මෙයාට. මෙයා ගියා. ගිහින් විදුඩබ රාජකුමාරයට කිව්වා කුමරුනි බොහොම පෞද්ගලික කරුණක් තියෙනවා. ඔබට මේක කියන්න වෙනවා. එමීර අයින් කරගෙන මේක කිව්වා. කිව්වහම විදුඩබ හරි කේන්තියක් ආවා. විදුඩබට කේන්තියක් ඇවිල්ලා විදුඩබ කිව්වා හරි මං රජ වෙච්ච දවසට බලා ගන්න. ඔබ මේක අපේ පිය රජුරවන්ට කියන්න එපා. වැඩේ කියන්නේ මේ සේවකයා ගිහින් පිය රජුරවන්ට කිව්වා. කොසල් රජුරවන්ට. කොසල් රජුර හරියට කලබල වුණා. කොසල් රජුර වාසභ කත්තියව ගෙන්නලා ඇහුවා. හැබැයිද මේ කියන්නේ? තී දාසි කෙල්ලක්ද? එතකොට වාසභ කත්තිය විස්තරේ කිව්වා. රජතුමනි මම දාසි නෙමෙයි. මගේ පියා රජෙක්. ශාක්‍ය රජෙක්. නමුත් මගේ මෑණියෝ දාසියක්. එතකොට කොසල් රජුරෝ දැන් කේන්ති ගිහිල්ලා ඉන්නේ. ඇයි මේක කල්වතුව කියලා තිබෙන්නේ නැහැ. හිතාමතා හැංගුවා. කොසල් රජුරෝ හොඳටම කේන්ති ගියා. කොසල් රජුරෝ කිව්වා ඉතින් අම්මා දාසියක් නම් තී දාසියක් නොවේ. එතකොට මෙච්චර කාලයක් මේ කෝසලේ අගරැජින කරගෙන හිටියේ මං දාසියක්ද? මේ රජ මැදුරෙන් එළියට ඇදලා දාලා අර දාසියෝ වසනට දැන දාපියෝ කියලා අන කළා. වාසභ කත්තිය මහේසිකාව එක තීරණින් දාසියක් වුණා. විදුඩබ එතකොට දාසිගේ පුතානේ. රජුරුවන්ට කොච්චර කේන්තියක් ආවද කියලා කියන්නේ මේ කතිය රජුරුව නෙමෙයිනේ. මේ පුද්ගලයාත් මේ දාසියකගේ කොල්ලෙක්නේ. මේ පුද්ගලයාවත් ඇදලා දාපල්ලා. රජුරුව ගත්ත බොහෝම අඥාන තීරණයක් මේක. රජුරුව ගොඩාක් තීරණ ගන්නකොට බුදුරජාණන් වහන්සේත් එක්ක කල්ැතුව කතා බහ කරපු අවස්ථා තියෙනවා. අපරාධේ. කොසල් රජුරන්ට මේ තීරණේ එහෙම අරගන්න බැරුව ගියානේ. එකපාර කලබලෙට මේකුම් මේ මාවර වැට්ටුවා. එහෙම අදහසක් ආවේ. එතකොටම අර විදුඩබගේ හිතේ බලවත් වෛරයක් හටගත්තා. ශාක්‍යයෝ ගැනත් පිය රජුරෝ ගැනත් බලවත් වෛරයක් හටගත්තා. කොහොමද වෛරය හටගන්නේ? මට පහර දුන්නා. මට බැන්නා. මට වෙනස්කම් කළා. තේරෙනව නේද? මේ ජීවිත ඇතුලේ ඒ විස වැඩ කරන්න පටන් ගන්න හැටි. ඉතින් මේ හැම එකකටම සම්පූර්ණයෙන් යාගේ චින්තන රටාව බලපාන්නේ. සිදුවීම වෙනම එකක්. එහෙම සිදුවීම වෙනවනේ.
සිදුවීම වෙනම පැත්තක තියෙන එක. සිදුවීමකටම සියල්ල පටවන්න බෑ. සිදුවීමට සියල්ල පටවන්න බෑ. ඒ සිදුවීම අනුසාරයෙන් කල්පනා කරන රටාව තමයි. අනේ පස්සේ දවසක පස්සේ නදී කෝසල රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ওই කාරණේදී කල්පනා කළ යුතු ආකාරය දේශනා කළා. රජුගේ හිත වෙනස් වුණා. රජුරු ආපහු වාසභකත්යව මහේසිකා තනතුරේ පිහිටෙව්වා. මේ විඩූඩබ රාජකුමාරයාව යුවරාජ පදවිය පිහිටෙව. හැබැයි එතකොට ඉතින් අර පළුද්දුවල් හට අරගෙන ඉවරයි. ඔය හේතුවෙන්මනේ රජුරෝ අවසාන මොහොතේ ඔය ධම්මචේතිය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා යද්දි විඩූඩබ රජුරුවන්ගේ රාජ්‍ය පැහැරගත්තනේ. අන්තිමේ පසේනදී කෝසල රජුරෝ මහා මේ රාජයෙක්. හැබැයි මැරුණේ අනාථයෙක් වගේ අම්බලමකනේ. දාසියකගේ ඔඩොක්කුවේ සීතලේ ගැහි ගැහිනේ මරණයට පත් වුනේ. මහා බලවත් රාජයෙක් කවුරුවත් නැති අනාථයෙක් වගේ දාසියකගේ ඔඩොක්කුවේ අන්තිම හුස්ම එළුවේ. ඒකට ඔක්කොටම හේතුව අර මොහොතේ අරගත්ත හදිසි තීරණයනේ. නිතට ආව කේන්තිය මාව මේ රැවට්ටවනවා මේකුන් කියලා ගත්ත තීරණේ. මේ දේශනාවල හොඳ පාඩම් තියෙනවා පින්වතුනි ජීවිතයට අරගන්න. ඒ කියන්නේ අපිට සමහර සිදුවීම් වෙන්න පුළුවන්. හදිස්සි වෙන්න හොඳ නැහැ. සාමාන්‍ය හිත ඇතුළට කල්ැතුවම දාගෙන තියාගත්තත් කමක් නැහැ. මම කිසිම කරුණකදී කලබලෙන් තීරණ ගන්නෙ. හොඳ අදහසක්. මම කලබල වෙන්නේ. දරුණු දේවල් මට වෙන්න පුළුවන්. හැබැයි මම කලබල වෙන්නේ නැහැ. මම ඒ ගැන හිතලා බලන්න ඕන. සාමාන්‍යයෙන් කලබලෙන් තීරණයක් අරගෙන ඒකේ වෙන paludu වහන්න මේ යම් කාලයක් ගත වෙනවද? ඊට වඩා ගොඩාක් හොඳයි හදිසියේ ගන්න ඕන තීරණයක් පවා කලබල නොවි ගන්න එක. ටිකක් කල්පනා කරලා නේ. Tamanට තේරෙන්නේ නැත්නම් එකපාර ඒක ටිකක් දැනුම් තේරුම් තියෙන නුවණැත්තෙක්ගෙන් අහලා දැන් මේ මෙහෙම ප්‍රශ්න තියෙනවා මොකක්ද මේ වෙලාවේ කරන්න හොඳ? එහෙම අපි එන්න ඕන. ඉතින් මේව ජීවිත හදාගත්තොත් පහසු අපටමනේ. හැබැයි ඔන්න විඩූඩබ රජ බවට පත් වුණා. විඩූඩබ රජ බවට පත් වෙච්ච ගමන් අර හිතේ කැකෑරෙන වෛරය මහා භයානක බිහිසුණු දෙයක් බවට පත් වුණානේ. ශාක්‍යව සමූල ඝාතනය කළා. ශාක්‍යයන් සමූල ඝාතනය කරනකොට මාර්ගඵලලාභීන් පව මැරුවා. ඇයි ශාක්‍යව අතරේ ගොඩාක් මාර්ගඵලලාභීන් හිටියා. එහෙම භයංකාර පව්කම් කරගත්තා. විඩූඩබරස් හොඳට මේ කොසල් රජුරුවන්ගේ පුත්‍රයා විදියට කොහොම රාජ්‍ය කරගෙන ඉන්න තිබ්බ කෙනෙක්ද? හැබැයි තරුණ වයසේම මියදෙන්න උන අර පාප කරමින්. විඩූඩබ ශාක්‍ය සංහාරය කරලා ආපහු ශාක්‍ය දේශයට එමින් ඉඳිද්දි එක ගංගා මිටියාවතක තමයි විවේක ගැනීම උදෙසා රාත්‍රියේ නිදාගත්තේ. එදා ඉහළට වැහැලා ගඟ මේ මහා සැඩදිය කඳක් එක්ක ගඟ විශාල ප්‍රදේශයක් වට කරගෙන ආවා. දැන් විඩූඩබ පැතුළු පිරිස මේ නිදාගෙන හිටපු මිටියාවතත් මහා දිය කඳකින් යට කරගෙන ගියා. විඩූඩබයි ශාක්‍ය සංහාරයට එකතු වෙච්චි විඩූඩබගේ සේනායි ඔක්කොම ඉතින් ගහගෙන ගියා විනාශ වුණා. අන්තිමේ මේ විඩූඩබගේ පව්කාරකම හින්දා විඩූඩබට හොඳට රාජ්‍ය මේ පාලනයක් කරගෙන එහෙම ගත කරන්න තිබිච්ච එකක් නැති වෙලා ගියා. මේ අමුවේ මනුස්ස ඝාතන කරලා මාර්ගඵල ලාභිනුත් නැසලා විඩූඩබ අනිවාර්යෙන් නිරේනේ. දැන් අපි මේ දහම් කතාව කරන වෙලාවේ නිරාගිනි දැල්ලේ විඳවනු ඇති. බලන්න නොසංසිඳීම කරාම යන හැටිනේ. බලන්න ගින්දර කරාම යන හැටි, බලන්න පිච්චිල කරාම යන හැටි. බලන්න මේ මිනිස්සයාගේ ජීවිතෙන් සංසිඳීම ඈතට යන හැටි. රාජකීය ගෙවල් වල රාජකීය සැප මැද්දේ
නොසංසිඳීමෙන් හිටපු අය. වටේ අතට පයට සේවකයෝ පිරිවරාගෙනත් කිසි සංසිඳීමක් තිබිච්ච නැති අය. මේකෙන් අපිට තේරෙනවා ධනෙ නෙමෙයි සංසිඳීම තියෙන්නේ. බලපුලුවන්කාරකමේ නෙමෙයි සංසිඳීම තියෙන්නේ. පිරිවරේ නෙමෙයි සංසිඳීම තියෙන්නේ. සංසිඳීම තියෙන්නේ කොතැනද? ධර්මයේ තුල. අධර්මයේ යම් තැනක තියෙනවා නම් එතන සංසිඳීම නැත්තේ. අධර්මයේ තියෙන තැනට ධර්මයේ ගලප ගත්තොත් සංසිඳීම වෙනවා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සැරියුත් මුනිදුන්ගේ පිටිපස්සෙන් ඇවිත් එක බමුණෙක් සාරිපුත්ත මුනිදුන්ගේ පිට හරහට වැරෙන් පහරක් ගැහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පහරට ටිකක් ඉදිරියට මේ ශරීරය තල්ලු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අර විසිවෙච්ච ශරීරයේ තමන් වහන්සේ සමබර කරගත්තේ ටිකක් අමාරුයි. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අඩු තරමේ කවුද ගැහුවේ කියලා හැරිලා බැලුවේ නැහැ. ඒ කවුද ගැහුවේ කියලා හැරිලා බැලුවේ නැත්තේ ඒ හැරිලා බැලීමෙන් වෙනම එකක් ආයේ හට ගන්න ඕනේ. කියන්නේ හැරිලා බැලුවොත් තමයි තේරෙන්නේ කවුද ගැහුවේ. හැරිලා බැලුවේ නැත්නම් දන්නේ නැහැනේ. එච්චරකටවත් වැඩන්නේ. අසවලා මට ගැහුවා. අසවලා මට වෙනස්කම් කළා. මට අසාධාරණය කළා. මං වගේ ගුණ යහපත් කෙනෙකුටත් මේවා කළා කියලා ඕවා. ඔය සංසාරය ගැන පින්වතුනි ඔය කතාව. සංසාරය කියන්නේ නොසංසිඳීම තුලමනේ. ඉතින් බලන්න මේ ඇත්තටම මේ ගාථා දෙකේ තියෙන්නේ වෛරය ගැන කතාවක් වුණාට මේකේ තියෙනවා අර ක්‍රමවේදය වෙනස් වෙන හැටි. මම ඒකයි මේ ගාථා දෙක ඔබට සිහිපත් කරලා දුන්නේ. බලන්න එකම සංසිද්ධි දෙකක් සම්බන්ධයෙන් කල්පනාව මෙහෙවන ආකාරය වෙනස් වීම මත සංසිඳීමත් නොසංසිඳීමත් තීරණය වෙනවා. ඒ නිසා මේකෙන් හොඳට තේරෙනවා ඔයාලගේ සංසිඳීම හදාගත යුතුයි. ඔයාලම ඒක වෙන කාටවත් කරලා දෙන්න බෑ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච එක කොච්චර ආශිර්වාදයක් වුණාද? ඇතැම් මිනිසුන්ගේ සංසාරගත නොසංසිඳීන් බුදුරජාණන් වහන්සේ එක මොහොතකින් සංසිඳෙව්වා. සැවැන්නුවර එක මේ තරුණ යුවලකට චූටි දරුවෝ උපදිනකොට ඒ දරු පැටිය උපදින වාරයක් යක්ෂණයක් ඇවිත් ඒ දරු පැටිය උංග බිල්ලට ගන්නවා. පළවෙනි දරුවත් බිල්ලට ගත්තා, දෙවෙනි දරුවත් බිල්ලට ගත්තා. අර දෙමව්පිය හරි බීතියෙන් තුන්වෙනි දරු පැටියා උපදිනකොට පුදුම සහගත විදිහට මැණිකක් රකින්නවා වගේ අම්මයි තාත්තයි මාරුවට දරුවා රැකගෙන ඒ දරුවා කොහොම හරි ලොකු මහත් කළා. රෑ නිදි නැතුව දෙමව්පියෝ ඒ දරුවව කොහොම හරි ලොකු මහත් කළා. යම් පමණකට ඔය මේ තනියෙන් ඇවිද ගන්න පුළුවන් මේ වයසට ඒ දරුවා එද්දී ඔය අම්මා දරුවවත් එකතු කරගෙන ගියා මේ ගලාගෙන යන දොළ පාරෙන් ඩිංගිත්තක් නාගෙන එන්න. දරුවව නාවලා අම්මා පොඩ්ඩක් ඇඟපත තෙමා ගන්න කියලා ලැහැත් වෙනකොට මේ අම්මට තේරුණා පරිසරෙත් එහෙම් මෙහෙම් වෙනස් වුණා. මහා අන්ධකාර මූසල ගතියක් ආවා. එතකොට අම්මා වටපිට බැලුවා. මොකද අම්මට නිකන් යාන්තම් මේ ගැන අවධානයෙන් ඉන්න කෙනානේ. අම්මා ඈතින්ම දැක්ක අර දරුවා බිලිගන්න යක්ෂණී එනවා. ඒ යක්ෂණී එහෙම මේ අම්මට පේන්න මෙන්නේ බය වද්දලා මේ දරුවව ගන්න. මේ අම්මා දරු පැටියව එක සැනකින් ගත්තා. දරු පැටියත් තුරු කරගත්තා තියුවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ බණ කියනවා. එයා අම්මට පිළිසරණ විදිහට දැනුනේ එතනමයි. දුවගෙන ගියා. භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රී පාද පද්ම ළඟ තමන්ගේ දරු පැටියව මෙහෙම තියලා යම්ම කෑ ගහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේට බාරයි. මගේ මේ දරුවගේ ජීවිතේ බේරා දෙන්න ස්වාමීනි. යක්ෂණී දුවගෙන පන්නගෙන ඇවිත් දෙවුරමට ඒ ගන්න බැරි නිසා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට එන්න තේජසක් නැසින්දා යක්ෂණී එළිය නැවතුණා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව හින්දා යක්ෂණීටත් භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට එන්න පුළුවන් වුණා. ඒක මහ පුදුම සහගත එකක්. දැන් අර මිනිස්සු තලේ ඒ යක්ෂණියත් මිනිසුන්ට පේන්නම වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ දහම් අසන්ට ඉන්නවා.
භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ඕක ඇති. ඕක දැන් අතහරින්න. දැන් මේ පටලවි ආව ඇති. මේ පටලවිල පටන්ගෙන තින්නේ මීට ආත්ම භාව ගානකට කලින්. අර කාන්තාව දෙන්නගෙන් එක්කෙනෙක් ඔය කාන්තාව දෙදෙනාම එකම ස්වාමි පුරුෂයාගේ භාර්යාව විදිහට හිටියා සමභාර්යා. එයින් එක්කෙනෙක් සරුයි. දරුවෝ හම්බ වෙනවා. අනිත් එක්කෙනා එහෙම සරු නැහැ. ඇයට දරුවෝ ලැබෙන්නේ නැහැ. යම් වඳ තැනැත්තියක්. දෙන්නට මේ මුලින් කිසිම අරුබුදයක් තිබෙන්නේ නැහැ. බොහොම අක්කයි නංගි වගේ බොහොම සතුටින් හිටියා. අර සරු කාන්තාව ගැබ් ගත්තා. ඇය ගැබ් ගත්ත ගමන් නෑ සමූහයා මේ ඇව බලන්ඩ දුර ඇති ඉඳලා එනවා. ඇවිල්ලා ඉතින් ඒ එන කට්ටිය ඈටම ආදරෙන් කතා කරනවා අනේ මේ කොළු පැංචෙක් වෙන්න ඇති කුසේ හැටියට නම් කීවා කියනවා. ඔය දරුවෝ වදපු අම්මලා දන්නවනේ මේ පොඩිවට බඩ තියෙනකොටත් ඒ අම්මලා කියනවා අප්කෝ පේන හැටියට නම් කොළු පැංචෙක් වෙන්න ඇති කෙලි පැංචෙක් වෙන්න ඇති කීවා කී සමහරු මාල අරන් එනවා වලලු අරන් එනවා නායක දේවල්. දැන් අර දරුවෝ හම්බෙන්නේ නැති කෙනාට හිමුකුත් නැහැ. සමහරවිට ওই සමහර කාන්තාවෝ අර ස්ත්‍රියට ප්‍රශංසා කරන ගමන් මෙයාට පොඩ්ඩක් හින්ට් එකක් වගේ වචනයක් කියනවා. මේ වෙලාවට මෙහෙම මේ සරු කෙල්ලක් හිටියේ නැත්තම් ඉතින් අනේ අපේ කොල්ලට නිකාන් ගෑනුන්ට කණ්ඩ දිදී තියාගන්න වෙනවනේ දරුවෙක් වන්න නැතුව කියලා ඔය මොන හරි කියනවා. කිව්වහම අර කාන්තාවේ හිතට තත්තට ආව වෛරය. මේ අය මට වෙනස්කම් කරනවා. මේ වෙනස්කම් කරන්නේ මේ තැනැත්ති හින්දා තමයි. මේ තැනැත්තිගේ බඩේ ඉන්න ඔය දරු පැංච හින්දා තමයි. ඇය දරුවෝ ගැබ හෙලෙන බෙහෙතක් කෑමත් එක්ක අර ස්ත්‍රියට කණ්ඩ සැරසුවා. ඒ කුසේ මෝරමින් තිබිච්චි ගැබ හෙළුණා. ඔය මොකක් හරි හින්දා ගැබ් හෙලෙන්නේ නැති කියලා ඇය හිත හදාගත්තා. හරි දුකටපත් වුණා. ඉතින් ටික ටික හිත හදාගෙන ඔන්න දෙවෙනි දරුවෙක් ආපහු ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ දරුවා ගැනත් කිව්ව ගමන් අර ස්ත්‍රී විසක් දුන්නා. දරුවා මැරුණා. දෙවනි දරුවාගේ මරණයත් එක්ක අර ඒ අම්මට යම් අදහසක් ආවා. අසවලා අර කෑමක දීපු මොහොතේ තමයි මේ බඩට අමාරු ආවේ. ඊට පස්සේ තමයි ගැබ හෙළුනේ. එකක් හරි මෙතන තියෙනවා වගේ කියලා ඈ ඔන්න තුන්වෙනි දරුවා බඩට ආපු ගමන් ස්වාමි පුරුෂයාට හීන්සීරුවේ රහස්‍ය මේක කිව්වා කියලා ඉක්මනට තමන්ගේ ගෙදරට ගියා. අම්මා ඉන්න තැනට ගියා. ගිහින් මේ දරු පැටියා සෑහෙන දුරට බඩේ මෝරනකන් ආපහු ආවේ නැහැ. අපේ අර මේ ටික කාලයක් ගිහින් මාස ගාණක් ගිහින් හොඳට කුස මෝරලා තියෙද්දි ඔන්න එනවා. එද්දි අර ස්ත්‍රිය දැක්ක ගමන් හොඳටම වෛරය හටගත්තා. ඇය අර ගැබ හෙලන බෙහෙතක් සකස් කරලා ඒක කෑමත් එක්ක කලවම් කරලා අර ස්ත්‍රියට කැවෙන්න සැලසුවා. ඇයට ඒක කැවුණා. දැන් ලොකුවට කුස මෝරපු මේ කුස ඇතුලේ ඉන්න දරු පැටියත් අර විසට මැරුණා. මෝරපු දරුවා මැරුණා විතරයි. ඒ දරු පැටියාගේ මලකුණ කුස ඇතුලේ හිර වෙලා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මා මරණාසන්නව ලෙඩ ඇඳේ වැතිරිද්දී ඒ අම්මා වෛරයක් ඇති කරගත්තා. තී මගේ දරු පැටවුන්ව මරාගත්තා. දරුව විතරක් නෙවෙයි තී මාවත් මරාගත්තා. බලාපන්. සංසාරෙන් මං එනවා. මං ඇවිත් බලාපන් මං තීගේ දරුවෝ කනවා. මං තීගේ දරුව නාසනවා. මං තීවත් නාසනවා. බැදගත්තානේ මහා නොසංසිඳෙන වෛරයක්. ඒක කොච්චර ආවද කියන්නේ දීර්ඝ සසරක ඕක කොහොම ආවනේ. ආත්ම භාව ගානක් දෙන්නට දෙන්න මාරුයි. තමන්ගේ දරුවෝ කාගෙන. පුදුම එකක් මේක. සසර දැන් අපි දන්නේ නැහැ පින්වතුනි ඔය වගේ කතන්දර කොච්චර මේ ලෝකේ
දැනටත් වෙනවද කියලා. ඇයි ධර්මය මුණ ගැහෙනකන් සංසිඳීමක් නැහැනේ. ශෝක වෙන අය ශෝක වෙවීම යනවා සංසාරේ. ඇඬීම අල්ලගන්න අය අඬ අඬම යනවා සංසාරේ. පසුතැවීම අල්ලගන්න අය පසුතැවි තැවීම යනවා සංසාරේ. අසාධාරණකම් අල්ලගන්න අය අසාධාරණයට සාධාරණයක් හොය හොය යනවා සංසාරේ. අයුක්තියයි මේ මට උනේ කියලා ඌ අල්ලගන්න අය නොසන්සිඳීමෙන් යුක්තියක් හොය හොය යනවා සංසාරේ. ධර්මය අල්ලගන්න කෙනෙක් විතරමයි මේකෙන් ගැලවෙන්නේ. ධර්මයේම විතරයි මෙතෙන්ද තියෙන විසඳුම. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ කියන්නේ එතනදී සංසිඳෙන්න ඕන ධර්මයේ භාග්‍යතුන් වහන්සේ වදාළා. නහි වේරේන වේරාණි. වෛර කරන්නාට පෙරලා වෛර කිරීමෙන් සම්මන්තිද කුජාචන. කිසි කලකත් ওই වෛර සංසිඳෙන්නේ නැහැ. අවේරේනච සම්මන්ති. වෛර නොකිරීමෙන්මයි සංසිඳීමකට යන්න පුළුවන්. ඒස ධම්මෝ සනන්තනෝක සනාතන ධර්මය. ඔය වචනේ කිව්වට පස්සේ අර ඒ කාලි කියන යක්ෂණීගේ අර අම්මගේ ප්‍රශ්න නම් එතනින් විසඳුණා. අපි අපේ නොසන්සිඳීම් කවදාද විසඳගන්නේ? ඉතින් ධර්මයක් ජීවිතයට බද්ධ කරගන්න හොඳට හිතට ගන්න. අද මේ කියා දීපු දහන් අරුත ඒ උදෙසා ආශිර්වාදයක් කරගන්න පින්වතුන්ලටත් නොසන්සිඳීම් තුල තැවි තැවි පිච්චි පිච්චි වාසය කරන්නේ නැතුව ශෝකය නිසා, වෛරය නිසා, ක්‍රෝධය නිසා, එකට කිරීම නිසා, ඊළඟට මේ පසුතැවිලි නිසා, ඔය නේක කාරණා නිසා නොසන්සිඳීමෙන් තැවි තැවි ඉන්නේ නැතුව සංසිඳුණු ජීවිත ඇති කරගන්න වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේම දේශනා කළේ සහස් සම්පිච්චේ වාචානත්ත පද සංහිතා අනරතවත් වචන දහස් ගාණක් අහනවට වඩා ඒකන් ධම්මපදං සේයෝ යං සුත්තා උපසම්මති ජීවිතේ සංසිඳුවන මේ එකම එක දහම් පදයක් හරි වටිනවා කියලා. ඉතින් මේ එකම එක දහම් පදේ ඔබ ඔබේ ජීවිතේට වටිනා ආශිර්වාදයක් කරගන්න අපිට මේ ධර්මයේ ජීවිතයට ගලපගෙන මේ ධර්මයෙන් සංසිඳීම ඇති කරගෙන සංසිඳුණු ජීවිත ගත කරන්නට ලැබේවා. ගෞතම සම්බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අපිට මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද ධර්ම දාණය උනේ මින් වර්ෂ 8කට ඉහතදී පරලෝක ප්‍රාප්ත ඥානලතා පතිරණ මෑණියන්ට පින් පැමිණවීම මූලික අරමුණ කරගෙන. ඉතින් අපි පින් අනුමෝදන් කරමු. පින්වත් ඥානලතා පතිරණ මෑණියන් හට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ පරලෝ ජීවිතේ කාන්තයෙන් සැපයට පත්වෙත්වා. අද ධර්ම දාන කරන සුපින්වත් හැම දෙනාගේ නමින් ඔබ අප කාගෙන් නමින් මියදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන් පරලෝ සැප ලබත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුමින් පින් අනුමෝදනා කරන්න. මේ පින දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳු වරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ අපගේ ඉෂ්ඨකාමී දෙවියෝ ලංකා භූමිය රකින්න සුමන සමන් දෙවිඳුන් කතරගම දෙවිඳුන් ආදී කොට ලංකාවේ ඒ ප්‍රදේශ පළාත් රකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපයෙන් වැඩෙත්වා. පින්වතුන්ලව දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මේ උතුම් පින අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා. දහම් පදේ කියපු දේශකයන් වහන්සේ ලෙස ධර්ම දානය කරන පින්වතුන් අපටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. අපි බොහෝම ගෞරවයෙන් පින්වතුන්ලගේ ධර්ම දාන පින අනුමෝදන් වෙනවා. උතුම් සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින දූ පුතුන්ට ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පින් අද ධර්ම දානය කරන සදැහැතියන්ගේ උතුම් පුණ්‍ය ප්‍රාර්ථනා ලෙස 2026 ජනවාරි මාසයේ 17 වනදා පළවෙනි උපන්දිනයේ සමරපු පින්වත් සෙනුල තෙහස් රණතුංග සිඟිති පුතාට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සියලු ආරක්ෂාව සැලසේවා. සියලු ආශිර්වාදයේ සැලසේවා. පුතාගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. 2026 ජනවාරි මාසයේ 4 වෙනිදා උපන්දිනයේ සමරපු සේහස්නා තුහිනි කරුණාරත්න සිඟිති දූටත් මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. අවුරුදු 3ක් වයස ඇති නුවන්දි ගයන්සා රණතුංග සිඟිති දූට අවුරුදු 1මාරක් වයස ඇති නදිත් කරුණාරත්න සිඟිති පුතාට මේ සියලුම පින්වල ආශිර්වාදය ලැබිලා ඒ දරුවන්ගේ ජීවිත ඒකාන්ත කොට
මේ උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ ජීවිතේ ඒකාන්ත කොට රැකේවා. ඒ දරුවන්ට පේන නොපෙනෙන උවදුරක් නම් නොවේවා. දරුවන්ගේ ජීවිත සත්පුරුෂයන්ගේ ආශ්‍රයම ආරක්ෂා වේවා, පවිටු වැසුරක නොවැටේවා. ඉගෙනින් කටයුතු ආදීන්ද සාර්ථක වෙච්චි පින්වන්ත ගුණවන්ත ජීවිත ඇති කරගන්නට මේ දූ පුතුන්ට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. සුජීවත්ව සිටින ජී.එල්. කරුණාරත්න පියාණන්ට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග දිගාසිරි සම්පත්තිය සැලසේවා. පියාණන් ඇතුළු කොට හසිත මේලක පුතාට, සනුරි කරුණාරත්න දූට, පියුමි දේශිකා දූට, නිපුණි තාරුකා දූට, අසංක රණතුංග පුතා ඇතුළු පවුලේ සියලු දෙනාට විශේෂයෙන් පින්වතුන් බලාපොරොත්තු වෙනවා නව මේ ඒ පවුලේ සියලු දෙනාට නව වසරට ආසිරි පැතීම. ඉතින් මේ උදා වූ නව වර්ෂේ කල්යාණ මිත්‍ර ඇසුරේ තවත් බොහෝ පින් කර ගන්න පුළුවන්. බොහෝ කුසල් වඩා ගත හැකි. බාධා කරදර නැතුව හොඳින් ධර්මයේ හැසිරිය හැකි සෞභාග්‍යමත්. තමන්ගේ ජීවිතයට දියුණුවම සැලසෙන, දියුණුව සාර්ථකත්වයේ පිරි උතුම් නව වසරක් බවටම පත් වේවා කියලා අපි ඔබට සෙත් පතනවා. ධර්ම දානය කරපු පින්වතුන්ලට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට නිරන්තරයෙන් බණ අහන හැම දිනෙකට මේ සම්බුද්ධ ශාසනය පිහිට ලබන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.